අපි බලමු මේක ඊට පස්සේ මේ ඇස් යට ගන්න එපා. මේක ඇප්ලයි කරලා කතා කරන්න එපා. වොෂ් කරන්න යන්න එපා. Hi friends, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ පිග්මන්ටේෂන් තියෙන කෙනෙක්ට සහ අන්ඉවන් ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙක් කොහොමද ෆේස් එක කලර් අප් කරගන්නේ සහ පිග්මන්ටේෂන් නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම ඔයාලට ෆේස් පැක් එකක් ගෙදරදිම හදාගන්න විදිහ කියලා දෙනවා. මේ ෆේස් පැක් එකට ඕනි කරන්නේ ගෙදරම තියෙන අමුද්‍රව්‍ය තමයි. ඉතින් ඒ නිසා ඔයාලට ලොකු වියදමක් යන්නේ මේක ඉතාම සරලව පහසුවෙන් හදාගන්න පුළුවන්. මේ ෆේස් පැක් එකට පිග්මන්ටේෂන් අඩු වෙනවා වගේම ඔයාගේ මූණේ තියෙන අඳුරු ගතිය නැති වෙලා ලස්සනට මූණ ග්ලෝ අප් වෙනවා. ඉතින් මේ ෆේස් පැක් එක අනිවාර්යයෙන්ම හදලා බලන්න. වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදන්නේ සහ මේකට ඕනි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා අපි බලමු. අපේ ෆේස් පැක් එකට ඕනි කරන අමුද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ තක්කලේ ගෙඩිය කිව්ෂ, මේ පුංචි ගෙඩිය කිව්ෂ තමයි මම අරන් තියෙන්නේ. ඊළඟට ඕනි කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. මේ තියෙන්නේ සුදු හාල් පිටි මම බ්ලෙන්ඩ් කරලා අරගෙන කප් එකකට දාලා මම තියාගෙන තියෙනවා. ඊළඟට ඕනි වෙන්නේ මේ කඩල පිටි. මේ කඩල පිටි සහ සුදු හාල් පිටි කියන දෙකම මම ගෙදරදී හදාගෙන තියලා තියාගන්නවා. මොකද මම ස්වභාවික ෆේස් පැක් ගෙදර අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒ නිසා මට මේ දේවල් හැමදාම හදාගන්න බැරි නිසා මම මේ දේවල් හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේවා හදාගෙන තියාගන්න. මේ තියෙන්නේ කස්තුරි කහ. මම මේක බෙහෙත් බඩු කඩෙන් තමයි ගත්තේ. දැන් අපි බලමු මේ ෆේස් පැක් එක කොහොමද අපි හදාගන්නේ කියලා. මම මේකටම තමයි හදාගන්නේ. ඉස්සෙල්ලාම කඩල පිටි වලින් හැඳි දෙකක් විතර. ඔයාලගේ මොනට ඇති වෙන ප්‍රමාණය දාගන්න. මේ ඇති කියලා හිතෙනවා මට. ඊට පස්සේ සුදු හාල් පිටි. සුදු හාල් පිටි කියලා කියන්නේ මම සුදු හාල් බ්ලෙන්ඩ් කරලා අරගෙන ඊට පස්සේ ඕනි කස්තුරි කහ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් මදි වගේ හිතෙනවා නම් තව චුට්ටක් දාගන්න. මට හිතෙනවා මදි කියලා. ඒ නිසා මම තව චුට්ටක් දාගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ ෆේස් පැක් එක රෙඩි වෙන්නේ. අපි බලමු මේක ඊට පස්සේ ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මම ඔයාලට ෆේස් පැක් එක හදන විදිහ කියලා දුන්නා. ඉතින් දැන් තියෙන එක ඇප්ලයි කරන්න. මුලින්ම අපේ මූණ හොඳට වොෂ් කරගෙන එන්න ඕනි. ක්ලෙන්සර් කරලා ස්ක්‍රබ් කරලා මොන හොඳට පිරිසිදු කරගෙන එන්න. ඊට පස්සේ අපි අපේ මේ ෆේස් පැක් එක ඇප්ලයි කරමු. හරි. මම මගේ මූණ හොඳට පිරිසිදු කරගෙන ආවා. ඔයාලා ස්ක්‍රබ් එකක් හදාගන්න දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම ස්ක්‍රබ් එකක් හදන විදිය කියලා දෙන වීඩියෝ එක බලලා ස්ක්‍රබ් එකක් හදාගන්න. මම ඒ වීඩියෝ එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඒ ස්ක්‍රබ් එක හදන විදිහ. ස්ක්‍රබ් එක හදාගෙන මූණ හොඳට ස්ක්‍රබ් කරලා ඊට පස්සේ ක්ලෙන්සර් කරලා ඇවිල්ලා මෙන්න මේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න. මේ තියෙන්නේ මම හදාගත්ත ෆේස් පැක් එක. දැන් මේක මට තියෙන්නේ ඇප්ලයි කරන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේක ඇප්ලයි කරන්න. ඔයාලට මේක බ්‍රෂ් එකකින් ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ස්පූන් එකකින් ඇප්ලයි කරන්න පුළුවන්. මේ නැත්නම් මේ වෙනක් ටූල් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. මම මේ හැම පැක් එකක්ම ගානේ උඩු අතට ගා ගන්න ෆේස් පැක් ඇප්ලයි කරලා දැන් මේකට කඩල පිටි වගේ දාලා තියෙන හින්දා මේකට thick paste එකක්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ඇප්ලයි කරද්දී උඩු අතට තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. මෙන්න මේ විදියට. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඇප්ලයි කරගන්න. මේ ඇස් යට ගන්න එපා. මේ මොකද ඇස් යට තියෙන අපේ ස්කින් එක හරි සියුම් ස්කින් එකක් තියෙන. මේ ෆේස් පැක් ඇප්ලයි කරද්දී ඇස් යට ගන්න එපා. මොකද අපි කඩල පිටි වගේ දේවල් දාලා තියෙන නිසා ඒ ඝන thick paste එකක් හැදෙන හින්දා මේවා රිමූව් කරද්දී ටිකක් අමාරුයි. ඒ නිසා ඇස් යට ගන්න එපා. මෙන්න මේ මම ගාලා තියෙන විදිහටම ඇප්ලයි කරගන්න. බෙල්ලෙත් ගා ගන්න. මම මේ වෙලාවේ බෙල්ලේ ගෑවේ නැහැ. මගේ ඇඳම ගෑවෙන හින්දා ඔයාලට පුළුවන් බෙල්ලේ ඇප්ලයි කරන්න, කන් දෙකේ ඇප්ලයි කරන්න. මේක ඇප්ලයි කරලා කතා කරන්න එපා. මොකද කතා කරන්න හොඳ නැහැ. මම දැන් කතා කරන්නේ ඔයාලට කරන්න ඕනේ දේවල් ටික. ඒ නිසා මම කතා කරාට ඔයාලා කතා කරන්න යන්න එපා. මේක ගාලා විනාඩි 20ක් තියලා එතකොට විනාඩි 20ක් වගේ තිබ්බහම මේක හොඳට අපේ මූණට මේ ටයිට් වෙලා හිටිනවා. ඊට පස්සේ රිමූව් කරන්න ඕනේ. මේක හොඳට පිරිසිදු අතරින් හොදන්න. දැන් මේක හොඳට thick paste එකක් විදිහට මූණට ඇලිලා නැතිනේ. එතකොට ඔයාලට පුළුවන් වතුර ටිකක් මේ විදිහට මේ වගේ ඉහලා ඊට පස්සේ හිමීට මෙහෙම උඩු අතට කරලා රිමූව් කරන්න පුළුවන්. එක පාරට වතුර දාලා වොෂ් කරන්න යන්න එපා. මොකද කඩල පිටි නිසා ටිකක් අමාරුයි මේක
අයින් කරන්න. ඒ නිසා වතුර ඉහලා හිමින් සැරේ උඩු අතට රිමූව් කරගන්න. දැන් මේක විනාඩි 20ක් තියලා පිරිසිදු වතුරෙන් හොදලා අරින්න පුළුවන්. ඒ වගේම තමයි මේක සතියට දවස් 4ක් කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. අවම වශයෙන් සතියට 3ක් නම් කරන්නම ඕනි. මොකද පිග්මන්ටේෂන් නැති කරගන්න සහ මොන කලර් අප් කරගන්න ඕනේ නම් අනිවාර්යෙන් සතියට දවස් 3ක් මේක කරන්න. 4ක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේකෙන් බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන් ඔයාලට. මේක පිරිසිදු වතුරෙන් සෝදලා ඉවරනාට පස්සේ ෆේස් වොෂ් කරන්න නම් එපා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අයින් කරගෙන ඔයාලට පුළුවන් ඇලෝ ජෙල් එකක් මොනේ ඇප්ලයි කරන්න. ඔයාලා ගාන ඩේ ක්‍රීම් එක එක්ක නයිට් ක්‍රීම් එක ගාන්න යන්න එපා. මේ වගේ ෆේස් පැක් එකක් ගෙවට පස්සේ පැයක් දෙකක් වගේ යනකම් කිසිම ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න එපා. ඇලෝ ජෙල් එකක් තමයි ඇප්ලයි කරන්න ඕනි. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ පිග්මන්ටේෂන් වලට සහ මොන කලර් අප් කරගන්න ගෙනාව මම ෆේස් පැක් එක ඔයාලට ගොඩක් හොඳයි නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා තවමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව නම් ඉක්මනටම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.